හරි හරි. ඒ අවශ්‍ය ප්‍රතිපාදන මල්ලි ඒගොල්ලෝ ඕන දෙයක් සල්ලි මොනවද පොඩ ගැටෙන්න පුතේ. ඒක තමයි මට මේමයි නිකම් මේ පොඩි මුදල් මට නම් බෑ ටිකක් වැඩක් කරගන්න පුළුවන් මුදලක් අපේ අතට එන්න ඕනේ. හරිද? ඒක තමයි අපෝ නැත්තම් එන්න කියනවාද? හරිද? ඒක රාජධාරා කරමු මල්ලි. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඔය සේදාන්ටත් වෙනවා වාහනේ. මේ රාජිතත් එක්ක දැන් මම කොහොමද කතා කරන්න කියන්නේ? අපි දැන් බැනලා බැනලා කියන්නේ මම වැඩිම රාජිතර ගහලා තියෙන්නේ මම නේ බා. ඉතින් ඒකනේ කොහොමදනේ දැන් අපි එහෙම එකක් නෑ. ඒක නෙමෙයි. අවුලක් නෑනේ. ඔයා ඉන්නවනේ. වටින්නේ පුජ්‍යලයනේ මල්ලි. නයි. මේ ඒතොර බදුර් දීන්ලා මේ මට ඕන කියනවා ඔයා විතරයි. ඒතොර දැන් බදුර් දීන්ලා අසස්සාරිලා උන් අයෝ මේ බරේ යද්දොත් අපිට. කවුද? බදුර් දීන් අසස්සාරිලා මුන් සෙට් එක. නේද? ඒගොල්ලොත් එක්ක නේ වැඩ කරන්නේ මල්ලි. දැන් උන් ඔය පක්ෂෙම නින්නේ යෝකනේ වැඩේ. මේක ඊට පස්සේ සමාජෙම මොකක්ද? මේ කරන්නේ වෝට් එකනේ මල්ලි. සිංහල ඡන්දනේ. සිංහල ඡන්දරිකනේ කඩලවනේ. එනෝ. හරි මං සිංහල ඡන්දරික මං කඩලා දෙනවා. මට හැබැයි මිලක් තියෙන්න ඕනේ. අයියේ මං වැඩේ කරනවා කෙලින්ම සුපිරියටම කරනවා. මං දැන් එහෙනම් එනවා උතන්ට. ඕම ඉන්න වාහනේ අරගෙන එන්න. පොඩේ මේ වැසර තිබෙනව පොඩ්ඩක් ඉන්න. ඕමින්. ඕමින්. ඔව්. සුරා වාහනේ හරවගෙන. මේ ඔන්න අපි හරවගෙන එනවා. මේ හරවගෙන එනවා. මේ මට අයියේ ඇත්තටම මිලක් තියෙන්න ඕනේ. වැඩේට මම බයිනවා සිංහල ඡන්ද ටික මම කඩලා දෙනවා. සුපිරියටම කඩලා දෙනවා සිංහල ඡන්ද ටික. නෑ ඒක ඔබට කරන්න පුළුවන් මිනිහනේ මම ඒකනේ කතා කරේ මල්ලි. දැන් කොහෙද යන්නේ ඔය? ආයි හරවගෙන එනවා. දැන් ඉතින් ඔයාට කෝල් කරාම මම ෆෝන් එක